හෙලෝ කෝමද හැමෝටම අද සාධනය පිළිගන්නවා මගේ ලයිෆ් ෆිට් ඩිලාන් YouTube channel එකට. ඉතින් අද ෆුඩ් රිවිව් එකක් තමයි අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් මම පොඩි වීඩියෝ සීරීස් එකක් කරන්න හිතාගත්තා. ලංකාව වටේම අපිට කන්න පුළුවන් රසම බිරියානි හොයාගෙන යන්න. ඉතින් එක එක අය එක එක තැන්වල මේක හොඳයි පට්ට ගා කියනවා. ඉතින් මම හිතුවා මේක මම්ම ගිහිල්ලා බලන්න. ඒකම ඒ ප්‍රසිද්ධ තැන්වලට වඩා නෝමල් තැනුත් ටාගට් කරන්න බලලා තියෙනවා. මුල් ලංකාව වටේම යන බලාපොරොත්තු වෙනවා. බිරියානි හොයාගෙන යන ගමනේ පළවෙනි ස්ටාර්ට් එක මම ගත්තේ හෝමගම රොයල් ස්පයිසි එකෙන්. ඉතින් මේගොල්ලන්ගේ මික්ස් රයිස් එක මම මීට කලින් try කරලා තියෙනවා. ඒක next level. මේගොල්ලන්ගේ බාසමති රයිස් එකක් තියෙනවා. next level. ඉතින් මම හිතුවා මෙතනින්ම ස්ටාර්ට් කරනවා කියලා. මේ ෂොප් එක තියෙන්නේ හෝමගම කොළඹ පාරේ හිලාන හොස්පිටල් එකට එහා පැත්තේ. මේගොල්ලන්ගේ ටේක් අවේ වගේම ඩයිනින් පාසුකමක් තියෙනවා. ඉතින් අපි මේක try කරලා බලමු. මේක 980ක් වුණා මේ බිරියානි පෝෂන් එක. අපි බලමු. ඇත්තටම පෝෂන් එක මේකට හම්බෙන දේවල් ඉන්ක්ලූඩ් වෙන ඒවා එච්චර මම බලන්නේ නැහැ. මම මේකේ රස තමයි මේන් ටාගට් කරන්නේ. ඒත් අපි මේකේ අඩුපාඩු ඒ හැම දේවල් මම කියනවා. හරි, එහෙනම් එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක. හරි, එහෙනම් අපි රෝයල් ස්පයිසි එකේ බිරියානි එක ටේස්ට් කරමු. මේකට අපිට හම්බ වෙනවා මාස කෑල්ලක්, චිකන් කෑල්ල නම් චුට්ටක් පොඩි. ඒ වගේම එග් එකක් හම්බ වෙනවා. තමයි වන්ද ලුණු සම්බල වගේ එකක් තියෙනවා. ඉතින් මේකේ මේ ග්‍රේවි එකක් අපිට වෙනම හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ මේ චිකන් කෑල්ල උඩින්ම ග්‍රේවි එක උඩින් දාලා දෙනවා. කඩු දෙනවා. ඒ වගේම අපිට මේකට රායිතා එකක් හම්බ වෙනවා. අපි රායිතා එක මෙහෙම දාගමු. අපි දැන් මේ ඔක්කොම එකට දාලා හොඳට රායිතා එහෙම දාලා කටක් කාලා බලමු කොහොමද ඕවරෝල් ටෙස්ට් එක.
ඒක තමයි ඔයාලගේ ලොකුම අඩුපාඩුව. රයිත එකත් ඉවරයි. රයිත එක තිබ්බකම් පොඩ්ඩක් ෂේප් එක ගෑවා. රයිත එකත් ඉවරයි. අපිට වෙනම ග්‍රේවි එකක් හදාගන්න වෙනවා මේක කනවා නම්.
හරින යාළුවනේ ඉතින් මම මේක නිදාසේ කන්න. ඉතින් මේක තමයි මගේ පළවෙනි බිරියානි රිවිව් එක. ඉතින් හොඳයි නම් නෙමෙයි. ඉතින් මේක තමයි මගේ පළවෙනි බිරියානි රිවිව් එක රොයල් ස්පයිසි. ඇත්තටම බිරියානි ටේස්ට් එක අතින් නියමයි. මම මේකට 90ක් දෙනවා. චූටි අඩුපාඩුවක් තියෙනවා. නමුත් ඕවරෝල් ගත්තම බිරියානිගේ රස නියමයි. ඒකට හේතුව මෙන්න මේ බාස්මති හාල. ඒ බාස්මති රයිස් එක නම් next level. ඉතින් අපි ඊළඟට තවත් බිරියානි ප්ලේස් එකකින් හම්බෙමු. කියන්න ඕනේ මේක 2023 කරන අවසාන වීඩියෝ මගේ. ඊළඟට අපි 2024 දී හමු වෙමු. 2024 ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ නවදවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුදු මෙතනින් ඉවරයි. ඒ වගේම මේ වීඩියෝ එකත් මෙතනින් අවසන් කරනවා. තවත් අපි බිරියානි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න never give up.